සුබ දවසක් වේවා ඔයාලා හැමෝන්ටම. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන පූජා මල් 100ක් සහ border with plain color පාවඩයක් මා විසින් නිර්මාණය කරන ආකාරය. ඉතින් අපේ channel එක subscribe කරගෙනම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා හරිම ආදරයෙන් ඉල්ලනවා. මට මේ ඕඩර් එක ලැබුණේ ඕස්ට්‍රේලියාවල පදිංචි වෙලා ඉන්න පින්වත් සොයිරේකගෙන්. අප්‍රේල් මාසේ මුල් සතියේ තමයි එයාලා ඇඩ්වාන්ස් පේමන්ට් එක කරේ. ඉතින් මට මේ පාවඩය හදලා ඉවර කරගන්න පුළුවන් උනේ මැයි මාසේ මුල් සතියේ. අපි ගොඩක් WhatsApp හරහා සම්බන්ධ වෙලා පාවඩයට අවශ්‍ය වෙන කලර්ස් එහෙම තේරුවා. ඒ වගේ වැඩ ගොඩාක් කරලා තමයි ෆයිනලයිස් කරගත්තේ. අන්තිමට ඒ පිරිස කැමති වුණේ මෙන්න මේ කලර් එකකින් පාවඩය නිර්මාණය වෙනවට. ඉතින් ඉස්සර වගේ නෙමෙයි දැන් හරිම ලිමිටඩ් ප්‍රමාණයක් තමයි වෙල්වෙට් වල කලර්ස් එන්නේ. ඉතින් ලේසියෙන් හොයාගන්නත් අමාරුයි අපිට. ඉතින් මේ කලර්ස් ඉස්සරහට නැති වෙන්නත් පුළුවන්. ඉතින් තාම එන හින්දා අපි මේ මැටීරියල්ස් පාවිච්චි කරලා පාවඩ නිර්මාණය කරනවා. ඉතින් දැන් මගේ ලොකුම හයිය වෙලා තියෙන මගේ චූටි පුතා. ඉතින් එයාත් එක්ක බස් එකේ ගිහලා තමයි මේ විදිහට පාවඩේ අපි අරගෙන ආවේ. ඔන්න ඔය එන අතරමඟ තමයි මට හිතුනේ මේ හදන පාවඩ නිර්මාණය ගැන vlog එකක් කරොත් හොඳයි කියලා. ඉතින් මම මගේ හැමදේම මගේ මෙමරීස් විදිහට එකතු කරන්න හරිම ආසයි. කවදා හරි මම වයසට යනකම් මම ජීවත් වුණොත් මගේ අවසාන කාලේ මම කරපු පින්දහම් වලට කරපු උදව් උපකාර මට දැක ගන්න පුළුවන් වෙලා මගේ හිත සතුටින් ඉන්න පුළුවන් වෙන නිසා. ඉතින් ලස්සන ළමයෝ පාවඩය හදන්න ගත්තා වගේ නෙමෙයි ඒක කපා ගන්න සෑහෙන මහන්සියක් දරන්න උනා මට. අපේ ගෙදර සාලයේ පාවඩේ දිගාරින්න පුළුවන් මීටර 3-4ක් අතර ප්‍රමාණයක් පමණයි. ඉතින් මීටර 70ක් කට් කරලා ඉවර වෙනකොට ඉතින් ගොඩාක් මහන්සි දැනුණා. ඉතින් ඉස්සර නම් චමීර මට මේ වැඩවලට සෑහෙන හෙල්ප් කරනවා පාවඩ කපන වැඩවලට. ඉතින් දැන් එයත් නැති නිසා මේ වැඩ ටික ඔක්කොම තනියෙන් මමමයි කරේ. ඉතින් දවසක් රෑ රිබන් මල් පුච්චනකොට අපිට කරන්ට් එක ගියා. ඉතින් ඔන්න ඔය විදිහට කරුවල ඉඳගෙන මල් ටික පිච්චුවේ. ඉතින් මේ රිබන් මල් පොච්චන වැඩෙත් ලේසි වැඩක් උනේ නැහැ. ෆෑන් එක දාගෙන කරන්න බෑ. මොකද එහෙතෝට පහනේ දැල්ල අර හෙලවෙනවානේ. ඒක නිසා අපිට ෆෑන් එක නැතුව තමයි මේ වැඩේ කරගන්න පුළුවන් උනේ. ඉතින් ඒ වගේම තමයි මගේ පැංචි ඉස්කෝලේ නර්සරි ගිය වෙලාවේ තමයි මම පාවඩය කපන්න ටයිම් එක හදාගත්තේ. ඉතින් මේ දෙන්නත් එක්ක පාවඩයක් කපනවා කියන්නේ ලේසි වෙන්නේ නෑ. එක්ක රෑ නිදාගත්තම කරන්න ඕනේ. නැත්තම් ඉස්කෝලේ ගිය වෙලාවක තමයි කරගන්න වෙන්නේ. දැන් මේ ඔයගලන්ට පේන්නේ මම පාවඩේ රිබන් එක අල්ලගෙන යන ටික. ඉතින් ඔන්න ඔය විදිහට අපි පාවඩේ මහන්න මුල පිරුවා. මේ බලන්නකෝ මේ මල් 100ක් හදන්න ඕනේ. ඉතින් මේ 20 මිටි තියෙන්නේ. මේ මල් පෙත්තේ මේ හදාගෙන යන ගම ඒ වගේම මෙතන තියෙන අපේ රෝල ලොකුම රෝල. මේ දවස් ටිකේ ඔන්න අය පාවඩ වැඩේ තමයි යන්නේ. ඉතින් ගොඩක් සතුටුයි මගේ අතින් මේ වගේ නිර්මාණයක් බිහි වෙන එක ගැන. ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තටම මම හරිම පින්වන්තයි. මේ වගේ ව්‍යාපාරයක් කරන්න ලැබුණ එක මගේ ලැබුණ ලොකුම භාග්‍යයක්. රිබන් පූජා මාලයේ මැද කොටසට අලවන්න තමයි මේ රිබන් රවුම් ටික කපා ගන්න හදන්නේ දැන්. ඔන්න දැන් අන්තිම වැඩ ටික තමයි යන්නේ. මේ වටේ චේන් එක අල්ලලා මේ මැද මල අල්ලන වැඩ ටික. ඉතින් මේකේ අල්ලන්න තියෙනවා තව ගොඩක් තියෙනවා. කොටස් දෙකක අල්ලලා ඉවරයි. දැන් තියෙනවා තව කොටස් 3ක අල්ලන්න. ඒ කියන්නේ 20 බන්ඩල් 3ක් අල්ලන්න තියෙනවා. දැන් ඔන්න වැඩ ඉවර කරලා තියෙන්නේ. දැන් ඉතින් ෆොටෝස් වීඩියෝස් ටිකක් ගන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ.
අවසාන නිමාව දකිද්දි ගොඩක් සතුටුයි, ගොඩක් ආස හිතෙනවා, ගොඩක් ලොකු සැනසීමක් දැනෙනවා මේ වගේ දෙයක් කරගන්න ලැබීම පිළිබඳ. මගේ ජීවිතේ මං හදපු ලස්සනම ලොකුම දිග්ගම පාවඩේ තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඒගොල්ලෝ තමයි මල් ටික අල්ල ගන්නම් කියලා කිව්වේ. මට තිබ්බේ මල් 100ක් හදන්න ඕනේ. මේ තියෙන හදපු මල් 100 රිබන් වලින්ම ඔක්කොම හදලා තියෙන්නේ. එතකොට පෙති මේ ගෝල්ඩ් පාට පෙති ගියා මට 5000 ගාණක් විතර. ඒ වගේම සුදු පාට පෙති ගියා 2000 ගාණක් විතර මේ මල් 100ටම. ඉතින් ඒ ඔක්කොම තනි විදියට පුච්චලා හරි ලොකු මහන්සියක් දැරුවා ඒ මල් ටික හදාගන්නත්. මේ තියෙන්නේ මීටර් 70ක පාවඩයක්. එතකොට ඒගොල්ලන්ට කෑලි දෙකකට තමයි ඕනේ කිව්වේ. එකක් මීටර් 15කට අනිත් එක මීටර් 55කට. එතකොට අඩි වලින් ගත්තොත් අඩි 233කට ආසන්න ප්‍රමාණයකට තමයි මේ පාවඩය නිර්මාණය කරේ. ඉතින් ඔන්න ඒ ඕඩර් එක ලස්සනට නිමා කරගන්න මට ශක්තිය ධෛර්යය ලැබුණා. ඇත්තටම මට මාව විශ්වාස කරලා මට මේ ඕඩර් එක ලබා දුන්න ඒ මහත්මියටත් ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඔයාලා මගේ බ්ලොග් එකෙන් දැක්කනේ මේ පාවඩේ නිර්මාණය වෙන හැටි. එතකොට මේ රිබන් මල් නිර්මාණය වෙන හැටි. ඔන්න ඔය විදිහට තමයි අවසාන නිමාව ඔයගලන්ට දකින්න පුළුවන් වෙන්නේ. චූටි දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. ඉතින් ඔයාලා ව්‍යාපාරයක් හැම කරනවා නම් අනිවාර්යයෙන්ම Taman එක්කම තරඟයක් තියාගන්න. මම අද ඉන්න තැනට වඩා හෙට මීට වඩා ලස්සන තැනකට එනවා කියන ගැම්ම තියාගෙන වැඩ කරන්න. එතකොට කරන වැඩේ විනයක් ඇතුව උත්සාහයෙන් දක්ෂකමින් ඔයාට ඉදිරියට යන්න ලොකු මොටිවේෂන් එකක් වෙනවා. ඔයාගේ බිස්නස් එකට එක ඕඩර් එකක් ආවත් ඔයා ගන්න මුදලට වඩා වැඩි වටිනාකමකින් ලස්සනට කරලා දෙන්න උත්සාහ කරන්න. එතෙන්දී ඔයාට ලැබෙන කස්ටමර් ෆීඩ්බැක් එක ඔයාට ඉදිරියට යන්න ලොකු හයියක්, ශක්තියක්, මොටිවේෂන් එකක් වෙනවා. ගොඩක් ස්තුතියි අද vlog එකත් එක්ක එකතු වුණ ඔයාලට. ගිහින් එන්න. ජය වේවා.